ही जिया मैंने खुद को जो यूं दे दिया है. හෙලෝ ළමයි ඔන්න අද මම ඔයාලව එක්කගෙන යනවා මෝල්ඩීව්ස් වල ෆිෂ් මාකට් එකට. උදේම මේ දුවලා යන්නේ උදේම ගියොත් හොඳ මාළු ගන්න පුළුවන් නිසා දවල්ටත් හොඳ මාළු තියෙනවා. ඔය තියෙන්නේ ලෝකල් මාකට් එක. ලෝකල් මාකට් එක ඉස්සරහා තමයි ෆිෂ් මාකට් එක තියෙන්නේ. දැන් චුට්ටක් ඔය බයික් තියෙන ඒරියා එකත් පාරට අරගෙන තියෙනවා. පාර ටිකක් ලොකු කරලා තියෙනවා. ඔය තියෙන්නේ ෆිෂ් මාකට් එක. ෆිෂ් මාකට් එක ඇතුළට යනකොටම ඔන්න ඔය වගේ චුටි මාළු ඉන්නවා. ඔතන අපිත් ගත්ත මාළු ඔතන 8ක් විතර හිටියා රුපියා 20ක් විතර. මෙහෙම VR 20ක් විතර. ලංකාවේ සල්ලි වලින් රෆ්ලි ගත්තොත් 400කට කිට්ටු වෙන්න වගේ. ඊට පස්සේ අපිත් ඇතුළට ගියා. ඔය තියෙන්නේ හැමතැනම ඔය වගේ මාළු ඉන්නවා. එක ජාතිය මෙහෙ ගොඩක් ඉන්නවා ටූනා මාළු. ටූනා මාළු තමයි සෑහෙන්නම ඉන්නේ. පේනෙත් ටූනා yellow fin ඔහොම එක මාළු ජාති ගොඩක් ඉන්නවා. ඊට පස්සේ අපිත් ගත්තා ඔය වගේ ලොකු මාළුවෙක්. සාමාන්‍යයෙන් කිලෝ එකක් රුපියා 35ක් 40ක් වගේ රේට් එකට යන්නේ. අමුහාල්මසෝ එක ජාති මාළු ඉන්නවා මේක ඇතුලේ. අපිත් ඉතින් ගත්ත මාළු ටිකක්. සාමාන්‍යයෙන් අපි ඔය ගත්ත මාළුවට කිලෝ 3මාරක් 4ක් වගේ හම්බුණා මාළු වගේ බර. ඊටසේ හැපැත්තෙම තියෙනවා මාළු කපලක් දෙනවා ඒගොල්ලෝ. වොෂ් කරලා කට් කරලා දෙනවා. ඒක ලේසි. මොකද ලොකු මාළු අපිට ඇත්තටම ගෙනල්ලා කපන්න හරි අමාරුයි. ඒගොල්ලන්ට අපි වෙනම පේ කරන්න ඕනේ. ටිකට් එකක් තියනවා ගන්න. MVR 20යි ඒක. එක මාළු ප්‍රමාණය වෙනස් වෙනවා. ඔය අංකල් හරිම ෂෝක්. ඒ අංකල් මුලින් දැක්කේ නැහැ මම වීඩියෝ කරනවා කියලා. ඊට පස්සේ වීඩියෝ කරනවා කියලා දැකලා එයා කියනවා වීඩියෝ කරනවා කියලා දන්නවනම් hina වෙලා ඉන්නවලු. ඒගොල්ලෝ කතා කරන්නේ දිවෙහි භාෂාවනේ. ඉතින් අපිට දිවෙහි කතා කරන්න බෑ මට නම්. දිවෙහි හැබැයි අර ඉඳලම කතා කරන ඒවා තේරෙනවා. ඒගොල්ලෝ කියන ඒවා පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් යාළුවා ওই විදිහට මාළු ටික ඔක්කොම කපනවා. ඔය වතුර මං හිතන්නේ මුහුදෙන් වෙන්නත් ඇතිෙන්නේ. මම ඒක හරියටම දන්නේ නැහැ. ඔය ටැප් එක හැම වෙලේම වැඩ. ඕකෙන් හැම වෙලේම වතුර එනවා. ඔය වගේ 5-6 දෙනෙක් ඉන්නවා අංකල්ලා ඊතර මාළු කපන්න. ඒගොල්ලන්ගේ ඔය පේන්නේ පොඩි කොල කෑල්ලක් එළියට ඇවිල්ලා ඒගොල්ලෝ දාන් ඉන්නේ ඒප්‍රන් එකකින් වගේ. අපි අර ටිකට් එකේ ඒගොල්ලන් මාළු ටික කපලා ඉවරනට පස්සේ ඒගොල්ලන්ගේ ටිකට් මේ ඒප්‍රන් එකේ කෑල්ල ඇතුළට අපි ටිකට් එක දාන්න ඕන. සමහර දවසේ අන්තිමට ඒගොල්ලන්ට එකකින් පේමන්ට් එකක් හම්බ වෙනවා ඇති. ඊට පස්සේ අපි ඔහොම අපිට කැමති විදිහකට මාළු ටික කපලා ගන්න පුළුවන්. මුල් දවස්වල අපි දන්නේ නැහැ නේද තව කපන්න පුළුවන් කියලා. අපි ওই විදිහටමයි ගත්තේ. හැබැයි දැන් නම් ඒගොල්ලෝ අපි කියන විදිහට කට් කරලා දෙනවා. පස්සේ අපි මාළු ටිකත් අරගෙන එළියට ආවා. ඉතින් අපි ගත්ත මාළු ටික දැන් අපි ෆිෂ් මාකට් එකෙන් එළියට යනවා. ගොඩක් මං හිතන්නේ රිසෝට් වලට ගොඩක් රෙස්ටොරන්ට් වලට එහෙම මාළු ගෙනියනවා මෙතනින්. ඔය ඉස්සරහා පේන්න තියෙන්නේ මම පෙන්නපු ලෝකල් මාකට් එක. ඒකේ තියෙනවා එළවලු පළතුරු හැමදේම වගේ තියෙනවා. ඉස්සර තිබ්බ මෙතන පොඩි කැෆේ එකක් වගේ පොඩි කඩයක්. ඒකේ තේ හැමදේම වගේ තියෙනවා. අපිට ගියොත් අනිවාර්යෙන් තේ දෙකක් බොනවා. ජාති දෙකකින් තේ දෙකක් ගන්නවා. දැන් නම් ඉතින් ඒක එතන නැම්ම දන්නේ. ඒක එතනින් අයින් කළාද දැන් නැත්නම් ඒක නැද්ද කියලා. ඔය තියෙන ලෝල් මාකට් එක ඒකෙත් වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්. ඊපස්සේ ඔය වගේ සෝනියා ෂොප් එහෙමත් තියෙනවා මෙහි හරියට. දවසක අපි එකකටත් ගිහිල්ලා බලමු. මොන හරි සීනියර්ස් ටිකක් ගන්න ඕනේ. ඉතින් යනකොට මොන හරි සීනියර්ස් තියෙන්න එපයි. ඊට පස්සේ අපි ආය ආවා. ඔන්න ඔය හරිය මොල්ඩීව්ස් වල ෆ්ලැග් එක තියෙන ඒරියා එක. කොච්චර ක්‍රවුඩ් එක හිටියත් ඒ හරියම කාම් ගතියක් දැනෙනවා. අපි චුට්ටක් අපි අතේ වඩු කොටක් තිබ්බේ හින්දා එතන වාඩි වෙලා ඉඳලා අපි ඉතින් ගෙදර එන්න ආවා. ඉන්නවා මොල්ඩීව්ස් වල කපුටෙක්. එයාවත් බලලා අපි ඉතින් එන්න ආවා. Thank you for watching. ආදරේ.